මම 207 අද මම ඔයාලගේ ජීවිතයට අරන් එන්නේ ගොඩක් වටිනා කියන බාහිරට සහ අභ්‍යන්තර රූපයට ගොඩක් වටිනා කියන මාතෘකාවක් තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. channel එකට යන්න කලින් channel එක subscribe කරන්න කියලා channel එකෙත් එක්ක දිගටම නැදලා ඉන්න කියලා ගොඩක් ආදරයෙන් මතක් කරනවා. අද මම කතා කරන්නේ විශේෂයෙන්ම ගැහැණු පාර්ශ්වයට. එහෙමත් නැත්නම් කාන්තාවන්ට. ඒ විතරක් නෙමෙයි අද කාලේ නම් පිරිමි අයත් මේ ගැන හරිම උනන්දුයි කියලා ඔබත් දන්නවා. ඔයාලා කොහොමද හිතන්නේ? සාමාන්‍යයෙන් මේ ලස්සන කියන දේ විශේෂයෙන් මම මේ කතා කරන්න මුලින්ම කතා කරන්නේ බාහිර පෙනුම. මේ බාහිර පෙනුම පස්සේ බාහිර ලස්සන පස්සේ අපේ හැම එහෙම නැත්නම් අපේ කොණ්ඩේ අපේ නියපොතු මේ දේවල් පස්සේ අපි යනවනේ බොහෝ දුරට. අද කාලේ නම් ගොඩාක් තියෙනවානේ සුදු වෙන්න පාවිච්චි කරන ඕන තරම් ප්‍රොඩක්ට් තියෙනවානේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා අපේ බාහිර රූපය අපි ගොඩාක් කලාවට ලස්සනට තියාගන්න. විශේෂයෙන් අපේ ලංකාව වගේ රටක සුදු වෙන්න ලොකු උනන්දුවක් දක්වන පිරිසක් ඉන්නවා. අද ගැහැණු කියලා නෑ පිරිමි පාර්ශවය මේ වගේම උනන්දුයි. මේ සාර්ථකත්වයේ කියන කාරණාවට මම එන්න කලින් මම මේ ලස්සන ආකාර දෙකක් තියෙනවා. මම අද මුලින්ම කතා කරන්න මේ බාහිර රූපය. ගොඩාක් අය පසුතැවෙන දෙයක් තමයි අපේ අභ්‍යන්තර රූපයේ තියෙන හරිම ලස්සන වර්ණ ටිකක්. මේ අභ්‍යන්තරයේ තියෙන ලස්සන වර්ණ ටික බාහිරට පේන වැඩ කරනවට වඩා මේ බාහිර රූපයෙන් කියන්නේ හැමේ පාට එහෙම නැත්නම් කොණ්ඩය මෙන්න මේ දේවල් අපේ මුහුණේ තියෙන මේ හැමේ තියෙන මෙන්න මේ වර්ණය උපනව ගන්න තමයි ගොඩාක් කලාවට මේ කාන්තාවන් සහ පිරිමි පාර්ශ්වය අද වෙනකොට බහුතරයක් මහන්සි වෙන්නේ. හැබැයි කවුරුත් හිතනවද මේ අභ්‍යන්තර මම හිතනවා ගොඩක් අය මේක දන්න කාරණාවකුත් වෙන්නේ නැති සාමාන්‍ය මේ අභ්‍යන්තරයේ තියෙන හරිම ලස්සන වර්ණ ටිකක්. මේ වර්ණ ටික අපිට මතු පිටට පේන්න අපි මොනවද කරන්න ඕන? මේ අපි හැම කෙනෙක්ම ලස්සනයිනේ. අපි මේ ලෝකේ ඉන්න හැම පුද්ගලයෙක්ම අපි කිමු ශරීරයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ගේම ලස්සනක් තියෙනවා. කිසිම කෙනෙක් කැත නෑ මේ ලෝකේ. හැබැයි මේ ලස්සන සමහර අය විශේෂ තැනක් දෙනවා මේ ලස්සනට බාහිර රූපය ලස්සන කරගන්න. චුට්ටක් හිතන්න ඔයාලට මතක ඇති ඔයාලා කතා වෙලා ඇති සමහර තැන්වලදී කියනවා නේද ගොඩාක් වෙලාවට මාත් අහලා තියෙනවා මමත් කියලා තියෙනවා. එයා හරිම මේ ඩීසන්ට් පාටයි. එයා හරිම අහිංසක පාටයි. එහෙම නැත්නම් කියන්නේ එයා හරිම මේ නපුරු පාටයි. ඔය වගේ අපි පාට කියනව නේද මිනිස්සුන්ට. අපි සාමාන්‍ය සමාජයේ අපි කතා කරන පාටවල් මේ පාට මොකද්ද? එහෙම නැත්නම් මේ අභ්‍යන්තරයේ තියෙන පාට ටික මොනවද මේ? මේ පාට කොහොමද මතු පිටට පේන්නේ? දැන් මේ අපි කියන්නේ මේ පාටයි අහිංසක පාටයි ඩීසන්ට් පාට එහෙත එයා ඉගෙන ගත්ත පාටයි උගත් පාටයි මේ පාට වලට එන්න කොහෙන්ද කියලා චුට්ටක් හිතන්න. මේ පාට වලට එන්න තමයි අපි බාහිර පාටේම බාහිර අපේ හැමේ පාට වැඩි දියුණු කරගන්න අපි මොනවද කරන්නේ? බාහිර හැමේ පාට වැඩි දියුණු කරගන්න අපි ක්‍රීම් වර්ග ගන්නවා එක එක ස්වභාවික ආලේපන පාවිච්චි කරනවා ස්වභාවික ගෙදර තියෙන මොනවා හරි අලිකට පෙරගෙඩියක් වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ දේවල් මේ බාහිර රූපේ බාහිර පොත්ත අපි පාට කරගන්න ගොඩාක් කලාවට උත්සාහ ගන්නවා. හැබැයි මේ අභ්‍යන්තරයට මොනවද ඕන පෝෂක? මේ අභ්‍යන්තර පාට ටික ඉස්මතු කරගන්න මොනවද අපිට අභ්‍යන්තරයට ඕන කරන පෝෂණ කොටස්. ඒ පෝෂණ කොටස් තමයි අපේ උගත්කම, අපේ සිතුම් පැතුම්, අපේ ආකල්ප. මේවා තමයි අපේ අභ්‍යන්තර ලස්සන තව තවත් වැඩි දියුණු කරගන්න. අපේ අභ්‍යන්තරයෙන් බාහිරට පෙනෙන ලස්සන මිනිස්සුන්ට පෙන්වන්න ඒ තියෙන වර්ණ ටික අපි පෙළගස්ව ගන්න අන්න ඒ දේවල් වලින්. අපි බාහිර රූපය බාහිරින් ආලේපන කරනවා වගේම අපේ අභ්‍යන්තරයට ගන්න පෝෂණ කොටස් වලින් අපේ හැම කොණ්ඩේ මේ ඇස් මේ සියල්ල අපේ වර්ණවත් වෙනවා. මම අද කතා කරන්නේ මේ පාට දෙකම අභ්‍යන්තර ලස්සන සහ බාහිර ලස්සන කියන දෙකම ඕන අපේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න. තියනට මම මේ කතා කරන්නේ පොත් සුදුයි හරිම හැඩයි අපි සෝෂල් මීඩියා වලින් ගත්තත් හරිම යාළ ප්‍රසිද්ධයි. මෙන්න මේ අයට තියෙන ගමනක්. මොකක්ද ඒ ගමනට කියන්නේ? එයාට තියෙන බාහිර ලස්සන විතරයි. తాවකාලික ගමනක්. හේතුව තමයි උදාහරණයකට මම ඉස්සර රැකියාවක් කරන කාලේ මම චුට්ටක් මාතෘකාන් පිටට යන්නම් මම අත්දැකීමෙන් දැකපු දෙයක් තමයි ගොඩාක් කලාවට අපි හැමෝටම මේ තියෙන ලස්සන තියෙනවනේ මේ ලස්සන චුට්ටක් ඉස්මතු කරගන්න අපි හැමෝම ආසයිනේ. මට මතකයි මම ජොබ් එකක් කරන කාලේ මමත් ඒක දැනගෙන හිටියේ නෑ. එතකොට මට ඉන්ටර්විව් එකකට අපි සාරේ කැඳලා ඒකට හරියන ජුවලරිස් දාලා අපි ඔෆිස් එකකට හරි මොනාට හරි දෙයකට අපි ඉන්ටර්විව් එකකට යනකොට ජොබ් එක ඉන්ටර්විව් එකකට යනකොට මට මතකයි අපේ බොස් කීප එක කතාවක් තිබ්බ කලින් ජොබ් එකේ. කිව්ව දේ තමයි ඉන්ටර්විව් එකකට යනකොට මුලින්ම දකින්න මොකද්ද අපි ෆස්ට් ස්පීච් එක
අපේ මේ ෆීචර්ස් ලස්සන වෙන්න ඕනේ. මේ එක්ස්ප්‍රෙෂන්ස් ලස්සන වෙන්න ඕනේ. අපි යන පිළිවෙල ඒකට වැදගත්. අන්න ඒ නිසා අන්න එතනට මොනවද බලපාලා තියෙන්නේ? බාහිර ලස්සන. හැබැයි අපි අභ්‍යන්තර තියෙන ලස්සන අභ්‍යන්තර තියෙන කලර්ස් ටික පෙන්වන්න වෙන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලම මේ බාහිර රූපෙත් එක්ක ඇතුල් වෙන්න ඕන. බාහිර ලස්සනක් තමයි අපි මුලින්ම පෙන්වුම් කරන්නේ. මේ බාහිර ලස්සනත් එක්ක තමයි මේ ගමන යන්න ඕන. ඒ තියෙන පිළිවෙල, ඒ පිරිසුදුකම, ඒ අපේ තියෙන ඒ දේවල් එක්ක තමයි අපේ අභ්‍යන්තර තියෙන වර්ණ ටික අපිට කලර්ස් පෙන්වලා එන්න පුළුවන් වෙන්නේ. ගිහිල්ලා අපිට වැඩ ටික දාලා එන්න පුළුවන් වෙන්නේ මේ අභ්‍යන්තර ලස්සනත් එක්ක. ඒ නිසා හැම මොහොතකම තේරුම් ගන්න බාහිර ලස්සන හරිම වැදගත්. පිරිසුදුකම, පිළිවෙල මේ ඔක්කොම හරි වැදගත්. අපි ශරීරයක් ගත්තොත් අපේ නියපොතින් කෙස් ගහට නිකන් හරි පිරිසුදුව ලස්සන තියාගන්න උත්සාහ වෙන්න ඕන. සමහර දේවල් වලට සල්ලි වේදම් කරන්න ඕන මේ පුළුවන් විදිහට. අපි පිරිසුදුව තියාගන්න ඕනේ. ඒකත් ලස්සනක්. ඒ පිරිසුදුකම තමයි ලස්සන කියලා කියන්නේ. ඉතින් මේ අභ්‍යන්තර ලස්සන ඉස්මතු කරගන්න. එහෙමත් නැත්නම් මේ අභ්‍යන්තරයේ තියෙන කලර්ස් ටික ඉස්මතු කරගන්න අපි කරන්න ඕන හරි පුංචි දෙයක්. මේ අභ්‍යන්තර ලස්සන සහ බාහිර ලස්සන මේ දෙකම එක සමානව අපිට අරගෙන යන්න පුළුවන් නම්, එක සමානව අපිට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා අපේ ජීවිතේ අර කෙටි කාලීන සාර්ථකත්වයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට දීර්ඝ කාලයක් අපේ ශ්‍රේෂ්ඨක රැඳෙන්න ඉන්න පුළුවන්. අපි කරන ශ්‍රේෂ්ඨය ගැන හැම වෙලේම අධ්‍යයනය දෙන්න ඕනේ. අපි ස්ටඩි කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. අපේ ආකල්ප හොඳ වෙන්න ඕනේ. අපේ ආකල්ප හදා ගන්න ඕනේ. අපි මිනිසුන්ට නපුරුකම් කරන්න, ඊර්ෂ්‍යා කරන්න, කුහක වෙන්න මේ දේවල් අපේ අභ්‍යන්තර රූපේ ඉස්මතු වෙන්න, වැරදි විදිහට ඉස්මතු වෙන්න බලපාන ප්‍රධාන කාරණා. ඉතින් මම ආයෙත් කියනවා අර මම මුලින් කතා කරානේ බාහිර අපිට පේන ලස්සන, ඒ කියන්නේ අපි කියන උගත් පාටයි, එහෙම නැත්නම් එයා හරි වැදගත් පාටයි. මේ වගේ කියනවනේ අපි පුළුවන් තරම් බලන්න ඕන අර බාහිරට පේන පාට පොසිටිව් පාට වෙන්න ඕන. එහෙම නැත්නම් එයා හරි කුහක පාටයි, නපුරු පාටයි කියන වචන ටික පුළුවන් තරම් අපේ ජීවිතෙන් ඈත් කරන්න ඕනේ. අන්න එතකොට අපේ මනසේ කැපැසිටි එකක් හැදෙනවා. අපි හොඳ දේවල් හිතනකොට, හොඳ දේවල් තව කෙනෙකුට උදව් කරනකොට, අපි තව දේවල් ශේෂ්ත්‍රය අපි ඉගෙන ගන්න ශේෂ්ත්‍රයෙන් තව ඉගෙන ගන්නකොට, මිනිසුත් එක්ක හොඳ කෝපරේෂන් එකක් තියාගෙන වැඩ කරනකොට, අපි නිහතමානී වෙනකොට මෙන්න මේ ක්වොලිටිස් තමයි අපේ අභ්‍යන්තර තියෙන කලර්ස් ටික ඉස්මතු කරගන්න තියෙන ප්‍රධාන සාධක වෙන්නේ. අපි කොච්චර උගත් වුණත් තව කාරණාවක් තියෙනවා. අපි නිහතමානී නැත්තම් අපිට ජීවිතේ තව කෙනෙක් කියන දේ දරා ගන්න බැයි නම් අන්න එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ නිසා අපි හැමෝගෙම තියෙන අඩුපාඩුව අපේ ජීවිතේ එකින් එක හදා ගන්න ඕන. අපි කාටවත් කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. අපි රූපයෙන් බාහිර රූපයෙන් ගත්තත් අපි කිසි කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඒ වගේම තමයි අභ්‍යන්තර රූපය. හැබැයි මම එක දෙයක් විශ්වාස කරනවා අපේ අභ්‍යන්තරයේ කැම පැත්තෙන් අපි පෝෂණ කොටස් ගන්න ඕන. හැබැයි අපි මේ සිතුම් පැතුම් එක්ක යන ගමනේදී අපේ බාහිරට පේන රූපය හරිම ලස්සනයි. මම දකින විදිහට අපේ අභ්‍යන්තරයේ ලස්සන වෙන්න බාහිරට තව කෙනෙකුට පේන්න ගන්නවා හරි ලස්සනට. මේ අභ්‍යන්තරයෙන් අපි කොයිතරම් නිෂ්පාදන අරගෙන අපි ආලේප කරත්, අපි කොයිතරම් දේවල් කළත් අපේ අභ්‍යන්තරයේ අපේ කුණුයි නම්, ඒ කියන්නේ අපේ අභ්‍යන්තරයේ කුහකයි නම් මම හිතන එක බාහිරට පේන්නේ ඒ විදිහට. ඒ නිසා අපේ හැම පැත්තෙම බැලන්ස්ලා ජීවිතය ගෙනියන්න ඕනේ. ජීවත් වෙන්නේ හරිම ටික කාලයයි. මේ ජීවත් වෙන කාලේ අපිට ආදරණීයන් විදිහට හැමෝත් එක්කම ජීවත් වෙන්න පුළුවන් නම් සමහර අය මම දැකලා තියෙනවා ජීවිතේට දැකලා නැහැ. ජීවිතේට අපි කතා කරලත් නැහැ. හැබැයි අපි මිනිස්සුත් එක්ක තරහයි. සමහර වෙලාවට මොකක් හරි මීඩියා එකකින් විතරයි අපි දැකලා තියෙන්නේ. හැබැයි අපි මිනිස්සුන්ට බනිනවා. අපි ඇසුරු කළා නේ, අපි කතා බහ කළා නේ, අපි උදව් ෂෙයා කරගෙන නේ. හැබැයි අපි මිනිස්සුන්ට බනිනවා. ඒ බනින්න හේතුව තමයි අපේ හදවත හොඳ වෙන්න ඕනේ. අපි තව කෙනෙක්ගේ වැරදි දකින්නට වඩාත් කරන එක හොඳ. එයාගේ දකින එක හොඳක් අපිට පුළුවන් තරම් කියන්න පුළුවන් නම් ඒක අපේ තියෙන අඩුපාඩුවක්. මිනිස්සු විශේෂයෙන්ම ලංකාව වගේ රටක ඒක හදන්න ටිකක් අමාරුයි. අපි හැමෝගෙම තියෙන කාරණාවක්. මේ කතා කරන මමත් උත්සාහ කරන දෙයක්. අපේ අතුල පුංචි දේවල් වෙනවා. අනේ නිසා අපි ඒ දේවල් නැති කර ගන්නකොට අපිට මානසික සැහැල්ලුවක් එනවා. මානසික සුවයක් එනවා. මේ මානසික සුවය තමයි අභ්‍යන්තරය ලස්සන කරන්නේ. ඒක අපිට තව තැනකින් ගන්න බෑ. මානසික නිදහස, මානසික නිරෝගීකම තමයි අපේ අභ්‍යන්තර නිරෝගී වෙන තව හේතුවක් තියෙනවා. කොච්චර කුහකකම් පුරවගෙන කොයිතරම් අධ්‍යාපනයේ දරුවත් කොයිතරම් බාහිර ආලේපන අපි පාවිච්චි කරත් අපේ අභ්‍යන්තර කුහකනම් තව කෙනෙක් උඩට යයි කියලා ගින්නකින් බයකින් අපි ඉන්නවනම් ඒක තමයි අපේ කුහකත්වය කියලා කියන්නේ. අර මතක් කරගන්න මම මුලින් කිව්ව කාරණාව අපි මිනිස්සුන්ට කියන නපුරු පාටයි කුහක පාටයි වගේම හරිම වැදගත් පාටයි අහිංසක පාටයි කියන පාට වල ටික මතක් කරගන්න. එයාගේ අභ්‍යන්තරයේ සත්‍යතාවය. ඒ නිසා ඒ දේවල් හිතට අරගෙන පුළුවන් තරම් ආදරණීයන් එක්ක ආදරණීය විදිහට ජීවත් වෙන්න. ඒ දේවල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා
අඩුපාඩු අපි හැමෝගෙම තියෙනවා. අපිත් ඒවා හදාගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම්. තවත් විශේෂ වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ජීවිතේට එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක්.